ආයිබෝවන් සියලු දෙනාම කවිස්කල්ගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි බලන්න හදන්නේ Google Gemini Pro plan එක කොහොමද ගන්න කියලා. මේක යුනිවර්සිටි ස්ටුඩන්ට්ලට තමයි දෙන්නේ. අවුරුද්ද කාලයක් සඳහා හම්බෙනවා. 7-5ක්වත් කැපෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම free තමයි මේ plan එක ඔයාලට ගන්න පුළුවන්. දෙසැම්බර් 9 වෙනි කලින් මේ plan එක ගත්ත කට්ටියන් තමයි අවුරුද්දක් හම්බෙන්නේ. අපි බලමු කොහොමද මේක ගන්න කියලා. ඔයාලට 7-5ක්වත් මේකට කැපෙන්නේ නැහැ. වෙබ්සයිට් එකේ link එක මම දාලා තියෙනවා ඔයාලට description එකේ දාලා තියෙනවා වෙබ්සයිට් එකේ link එක. මේ link එකෙන් ගියාට පස්සේ තියෙනවා මෙතන get offer කියලා එකක්. ඒක ක්ලික් කරන්න. දීපු ගම ඔයාලා මුලින්ම මේ get offer කියන එක ක්ලික් කරගන්න ඕනේ. එතනින් ඔයාලගේ account එක select කරන්න. ඔයාලට offer එක ගන්න ඕන account එක. මම account එකක් select කරා. ඊට පස්සේ මෙතන තියෙනවා University Student Get Gemini in Google AI Pro for 1 year. මේ බ්‍රෑන්ඩ් එකට verify eligibility එක බලන්න තියෙන්නේ. මේක ගොඩක් ඒවා හම්බෙනවා. ආයෙත් පුළුවන් homework, exam preparation, writing help, video generation හම්බෙනවා. VO3 එකේ Gemini Pro plan එක හම්බෙනවා. image generate කරන්න පුළුවන් ඔයාලට unlimited. මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ verify eligibility කියන එක click කරන්න. ඊට පස්සේ මේ වගේ page එකක් එනවා ඔයාලට. ඔයාලට තියෙන එක හරියට විස්තර ටික දාලා පුරවන්න. ඔයාලගේ ස්කූල් එක දාන්න තියෙන්නේ කොහෙද කැම්පස් එක කියලා. මම දානවා University of Colombo. ඊට පස්සේ ඔයාලගේ first name එක ගහන්න. last name එක ගහන්න. ඊට පස්සේ ඔයාලගේ date of birth ටික හරියට select කරගන්න. ඊට පස්සේ ඔයාලගේ email address එක type කරන්න. ඔයාලට මේ උප එක ගන්න ඕන email address එක. ඊට පස්සේ verify student status කියන එක. ඊට පස්සේ ඔයාලට මේ වගේ window එකක් වැටෙනවා. ඒකේ තියෙන ඔයාලගේ university එකේ website එකට දැන් මේක අපිව ගෙනියනවා. ඊට පස්සේ ඔයාලට තියෙන sign වෙන්න අපි බලමු. ඊට දැන් ඔයාලගේ student mail එක select කරන් තියෙන්නේ. මම මගේ student mail එක select කරනවා campus එකේ. verification pending කියලා මෙහෙම වැටෙනවා. හරි, you have been verified. දැන් මට හම්බෙලා තියෙන්නේ Google AI plan එක. මට Gmail එකකුත් ඇවිල්ලා තියෙනවා. verified successful කියලා. දැන් get Google AI Pro plan Gmail එකේ click කරාට පස්සේ මේ වගේ window එකක් තමයි ඔයාලට එන්නේ. ඊට පස්සේ දෙන්න තියෙන්නේ get student offer කියන එක click කරන්න තියෙන්නේ. මේකට agree වෙන්න තියෙන්නේ terms and service වලට. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් වැටෙනවා starting today 12 month free plan එකක් වැටලා තියෙනවා. මේක ඔයාලට තියෙන ඔයාලගේ කාඩ් එක ඇඩ් කරන්න තියෙන්නේ. මේකට කැපෙන්නේ රුපියල් 150ක් වගේ ගාණක්. ඒක ආයෙ රිෆන්ඩ් වෙනවා. 7-5ක්වත් කැපෙන්නේ නැහැ. 6000 ගාණ කැපිලා තිබ්බට. ඒ නිසා 2026 ඔක්තෝබර් 11ට කලින් අනිවාර්යෙන් ඔයාලා කාඩ් එක අයින් කරලා දාන්න ඕනේ. නැත්නම් මේ වෙන මම ඊට ඉස්සෙල්ලා ඔයාලට කාඩ් එක අයින් කරන ක්‍රමය කියන්නම්. මේක දැම්ම කාඩ් එක අයින් කරලා දාන්න පුළුවන්. උපය කරගත්ත ගමන් හරි මම දැන් උපය ගන්න හදන්නේ. මෙතන continue click කරන්න. ඊට පස්සේ ඔයාලගේ කාඩ් එක අපි ඇඩ් කරමු. asset and debit card කියලා තියෙන්නේ. කාඩ් එක ඇඩ් කරමු. මගේ කාඩ් එක මම දැන් මගේ කාඩ් එක ඇඩ් කරලා ඉවරයි. දැන් ඔයාලට තියෙන මෙතන save කියන එක ක්ලික් කරන්න. එතන subscribe කියන එක ක්ලික් කරන්න තියෙනවා ඔයාලට.
හරි subscribe කියලා ආවා. දැන් ඔයාලට ඔප එක ඇවිල්ලා තියෙන්නේ. බලමු අපිට දැන් pro plan එක ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි you have got Google AI Pro plan එක. Google AI Pro plan එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක active වෙලා තියෙන්නේ AI Pro plan එක. ඔයාලට VO3 video generate කරන්න පුළුවන්. දැන් image generation කියනවා ඔයාලට ඕන තරමක් තියෙනවා VO3 ගොඩක් වැඩ දාන්න පුළුවන් මේක. දැන් බලමු ඊළඟට කොහොමද කාඩ් එක අයින් කරන්න කියලා. අපුණ මගේ රුපියල් 150 රිෆන්ඩ් වෙලා තියෙනවා ඔයාලා දකින්න ඇති. එහෙම තමයි 7.5ක්වත් කැපෙන්නේ. දැන් Gemini Pre plan එක මට ඇවිල්ලා තියෙන්නේ දැන්. මගේ account එකට. අර පෙන්නනවා Pro plan එක. Gemini එකේ ඕන වැඩක් දැන් අපිට free කරගන්න පුළුවන්. notebook එකේ මේ වගේ ගොඩක් වැඩ තියෙනවා. බලමු දැන් කාඩ් එක කොහොමද අයින් කරගන්නේ කියලා. 7.5ක්වත් කැපෙන්නේ නැති වෙන මේ subscription එක අයින් කරගන්නේ කොහොමද කියලා මුලින්ම Play Store එකට යන්න. ගිහිල්ලා ඔයාලගේ account එකට යන්න මෙතන click ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා payment and subscription කියලා මේක එකට යන්න. ඊට පස්සේ තියෙනවා ආයේ මෙතන subscriptions කියලා එකක් ඒකට යන්න. ඊට පස්සේ ඔයාලගේ මේ plan එක පෙන්නනවා Google One Google AI Pro කියන plan එක 6400 ගාණක් මාසයකට කැපෙනවා 2026 ඔක්තෝබර් 11 ඉඳලා තමයි මේක කැපෙන්න ගන්නේ. දැම්ම කැපෙන්නේ. මේක click කරන්න. ඊට පස්සේ මේ වගේ window එකක් load වෙලා තියෙනවා manage subscription කියලා. අපිට තියෙන්නේ මෙතන හරිම ලේසි cancel subscription කියන එක. මේක cancel කරාට ඔයාලගේ AI plan එක නැති වෙන්නේ. cancel subscription click කරලා දාන්න. ඊට පස්සේ මේ වගේ window එකක් එනවා. ඔයාලා reason එකක් select කරන්න මොකක් කරේ. ඊට පස්සේ cancel subscription කියන එක දෙන්න. හරි දැන් ඔයාලගේ subscription එක cancel වෙලා තියෙන්නේ. දැන් ඔයාලගේ සල්ලි කැපෙන එකක් නෑ. අපි card එකත් අයින් කළා දාමු Google එකේ. payment method කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලගේ card එක අයින් කරන්න තියෙනවා. මෙතනින් ගිහිල්ලා card එකත් අයින් කළා දාමු. ඔයාලගේ profile එකට යන්න මුලින්ම. ඊට පස්සේ යන්න කලින් වගේ payment and subscription payment method එකට යන්න. ඊට පස්සේ මේ වගේ window එකක් තමයි ඔයාලට එන්නේ. එතන මේ click කරලා යන්න payment methods කියන එකට. ඊට පස්සේ ඔයාලගේ payment method දෙක මේ විදිහට පෙන්නනවා. මෙතනින් card එක remove කරලා දාන්න. remove කියන එක click කරන්න. හරි ඔයාලගේ card එක remove වෙලා තියෙන්නේ. දැන් බලමු Play Store එකේ remove වෙලා ඇත්තේ card එක. හරි payment method remove වෙලා තියෙන්නේ. දැන් හල්ලි 7.5ක්වත් කැපෙන්නේ නැහැ. මේ විදිහට තමයි ස්ටුඩන්ට් ප්ලෑන් එක free ගන්න. මොනවා ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ කවිස්කේල් කේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඔයාලගේ ප්ලෑන් එකක් තාම තියෙනවා. ඕනනම් බලන්න පුළුවන්. ඔයාලගේ Gemini එකට ගිහිල්ලා අපි බලමු දැන්. තාම Pro plan එක තියෙනවා. අවුරුද්දක් යනකම් දැන් ඔයාලට Pro plan එක පාවිච්චි කරන්න පුළුවන්. හරිම ලේසි. ඊළඟට අපි බලමු කොහොමද තව වීඩියෝ එකක් අරන් ඉන්නම් මේ plan එක ගැන. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න.